වෙසක් තුන් බුදුමංගල් එනම් බුදුරජාණන් වහන්සේගේ උපත බුදු වීම සහ පිරිනිවන් පෑම සිදු වුණේ මේ වැනි වෙසක් පුර 15ක පොහොය දිනක බව. දුවේ පුතේ දැන පියාගන්න බුදුන් වහන්සේට සම කළ හැකි කිසිවෙක් මේ තුන් ලෝකයේම නැති බව. උන්වහන්සේ දිව්‍ය බ්‍රහ්ම හැම දිනාටම වඩා අති ශ්‍රේෂ්ඨ උත්තමෙක්. ඇයි බුදුරජාණන් වහන්සේ අති ශ්‍රේෂ්ඨ උත්තමෙක් බවට පත් වුණේ? කොහොමද හේතුව? හේතුව තමයි උන්වහන්සේ දසපාරමිතා ධර්මයන් පිරීම. උන්වහන්සේ දසපාරමිතා ධර්ම පිරීම ආරම්භ කළේ සම්මා සම්බුද්ධත්වයේ පසක් කළාට පසුද එහෙමත් නැත්නම් කවද සිටද? බුදුරජාණන් වහන්සේ දසපාරමිතා ධර්මයන් පුරන්න වූයේ බුද්ධත්වයේ පතන බෝධිසත්වයෙකු වශයෙන් මෙයට සාරා සංකේය කල්පලක්ෂයකට මැදදී ලෝක පහළ වූ දීපංකර නම් බුදුන් වහන්සේ ඉදිරි පිටදී. ඒ කාලයේ උන්වහන්සේගේ නම සුමේධ තාපස. මහරගම වෙළඳ සංගමයේ මගින් ප්‍රදේශයේ වෙළඳ ව්‍යාපාරික භවතුන්ගේ ආධාර උපකාර මත 8වෙනි වරටත් ඉදි කරවන ලද මෙම වෙසක් පුරේ දකුණු පස පහළ ඇති අංක 1 කරන රූපරාමුව අපට පින්වා දෙන්නේ සුමේධ තාපසයන්න් දීපංකර බුදු හිමිහම්ගේ බුදු බව කතා උන්වහන්සේගේ පාමුල දිවි උදා